අදත් අපි මුණ ගැහෙන්නේ ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ඒ වගේම গুপ্ত ශාස්ත්‍රඥ මේකලෑවේ කුමාරවිද මහත්මයා. අයිබෝන් පුතුමන්ට. මේ ආසන්නම දරුවන්ට හිත ශක්තිමත් කරගෙන ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයයි දෙවියන්ගේ රැකවරණයේ ආශිර්වාදයයි බැල්මයි අරගෙන ශිෂ්‍යත්ව විභාගේ සමත් කරගන්න මේ වෙලාවේ දෙමව්පියන් කොහොමද තමන්ගේ දරුවෝ සූදානම් කරන්න ඕනේ? ඇත්තටම දසුන් දැන් මේ වෙලාවේ කරන්න ඕන ළමයි කලබල කරන එක නම් සම්පූර්ණ නවත්තන්න. පොඩ්ඩක් දරුවෝ සංසුම් මනසකින් යුතුව ගමනක් එක්ක යන්න ඕනේ. දැන් මේ වෙලාවේ ඔන්න ඔය බණ භාවනා කරන වැඩසටහනකට යම් කිසි විදිහකින් හවසකට හරි පොඩ්ඩක් සහභාගී වෙන්න පුළුවන් නම් ඕනම ලෙක බෝධි පූජා පින්කම් බණ භාවනා කරන දේවල් ලොකු හාමුදුරුවෝ කරනවා පන්සල් වල. ඉතින් මේ වෙලාවේ දරුවෙක් සතියකට දවසක් හරි හවසක චුට්ටක් පැය භාගයකට හරි එක ගිහින් ඒ වගේ පොඩ්ඩක් අර හිත නිවෙන තැම්පත් කරන දෙයකට සහභාගී කරනවා නම් දසුන් ගොඩාක් හොඳයි. ඒ කියන්නේ මේ විභාග ඉවර වෙනකම්වත්. එතකොට ඒක එයාට බලපානවා ඔය විභාගෙදී. සංසුම් මනසකට තමයි ඕනම ගැඹුරු දෙයක් වැටහෙන්නේ. එතකොට සංසුම් මනසක් තියෙන දරුවෙකුට ඇත්තට අර කරුණු කාරණා වටහා ගන්න හරි පහසුයි. එතකොට විභාගෙට කරුණු කියන්නේ උත්තර ලියනකොට ඒ කරපු අභ්‍යාසයේ වැදගත් වෙනවා උත්තර ලියන්න පටන් ගත්තට පස්සේ. එතකොට අන්න අර හැංගිලා තිබ්බ දේවල් ගොඩාක් දේවල් එනවා. අර සංසුන් වෙලා ඉන්නකොට. ඉතින් මුලින්ම කරන්න ඕන ඔය වැඩේ. ඒත් එක්කම දසුන් දැන් මේ වෙලාවේ දරුවන්ගේ ග්‍රහචාරය අනිවාර්යයෙන්ම බලන්න. ග්‍රහචාරය බලලා ඉවරලා දුර්වල ග්‍රහචාරක යම්කිසි විදිහකින් යනවාද? විභාග ලියන දිනේ යම්කිසි ග්‍රහචාරය දුර්වල වීමක් ඒ මාසේ බලාගත්තත් ඇති අඩුම වශයෙන්. නමුත් ඒ මාසේ එහෙමවත් බලා ගන්න බැරි නම් දසුන් අඩුම වශයෙන් මේ දරුවා යන ග්‍රහචාරය බලා ගන්න රාහුගේ දසාවක යනවාද? කේතුගේ දසාවක යනවාද? එහෙම නැත්නම් සිකුරු දසාවකද? එහෙම නැත්නම් සෙනසුරු දසාවකද? එහෙම නැත්නම් අඟහරුද කියලා අපි හරියටම බලා ගන්න ඕනේ. ඒ බලාගෙන ඉවරලා සමහරව ඒ රාෂ්ටකවල යනවා. ඒ බලාගෙන ඉවරලා ඒකට ප්‍රතිකර්මයක් කරන්න ඕනේ. සමහර දැන් මේ වෙලාවේ හැටියට දරුවෝ ඉන්නවා ගොඩාක් දක්ෂව ඉගෙන ගන්නවා. ඒ කියන්නේ හොඳ දක්ෂ දැන් මේ වෙලාවෙත් ඔන්න හොඳ ලකුණු තියෙනවා. නමුත් තව විභාගයට ලං වෙන්න මේක අඩු වෙන්නත් පුළුවන්. ඒත් එක්කම දසුන් ඒ කොච්චර දක්ෂතාවයේ තිබ්බත් අනිවාර්ය විභාගයට සතියක්වත් තියලා හොඳට දරුවෝන්ගේ ඇස් වහ කටව පුච්චන්න. එතකොට ගෙදරින් ඒක කරගන්න පුළුවන් අතිශය හොඳයි. ගෙදරින් යම් කිසි විදිහකින් කරගන්න බෑ නම් ඒක කරන තැනකින් හරි කරගන්න අනිවාර්යයෙන්ම ඒක ගොඩාක් යහපත් වෙනවා. කොහොමත් දසුන් විභාගයක් ලියන්න සතියකට විතර කලින්වත් දරුවන්ගේ ඇස් වහ කටව අයින් කරගත යුතුමයි. මොකද ඒක දරුවාට විභාගෙදී ගොඩාක් ලොකු ප්‍රයෝජනයක් වෙනවා හොඳට විභාග ලියා ගන්න. අපි කියමුකෝ කොහොමද ඒක කරගන්නේ කියලා. මීට කලින් මම කියලා තියෙනවා ඇස් වහ කටව පුච්චන විදියක්. දැන් ඔබට ලුණු කැට ටිකක්, ගම් මිරිස් ටිකක්, එහෙම නැත්නම් අබ ටිකක්, තුම්මන් හන්දියක වැලි ටිකක්, ඒත් එක්කම දෙහි කොළ ටිකක් ඔය වගේ අරගෙන ඉවරලා දරුවෙකුට සෙනසුරාදා දවසක වගේ හවස් වෙලා නැගෙනහිර දිශාවට දරුවා හරවලා අර මම කියපෝ මිරිස් කරලුත් ගන්න ඔය වර්ග 6ම අරගෙන හොඳ ගිනි කබලක්. ඒ කියන්නේ අඟුරු ටිකක් දාගන්න ගිනි කබලකට දාලා ඉවරලා දරුවා ඉස්සරහින් තියලා දරුවා නැගෙනහිර පැත්තට හරවලා දරුවාගේ හිසේ ඉඳන් දෙපතුල දක්වාම මේ එකින් එක කුල් බඩු ගෙනියන්න ගෙනහිල්ලා ඉවරලා හිස සිට දෙපතුල දක්වා ගෙනින් අරක දාන්න ඉස්සරහ තියෙන අඟුරු භාජනෙට දැම්මට පස්සේ මේක පුපුරන්න පටන් ගන්න. එහෙම දාලා අවසන් වුණාට පස්සේ ඒක කෙලපාරවල් 3ක් එහෙමම ගහන්න කියන්නේ ඒකට. ගහලා ඉවරලා ඉස්සරහෙන් අරන් ගිහිල්ලා එළියට ගිහින් තියන්න හොඳට පුපුරන්න. එතකොට මේක ඇති. එතකොට ඒක අනිවාර්යයෙන්ම දරුවෙකුට කරලා දෙනවනේ ඒක ගොඩාක් ලොකු යහපතක් වෙනවා දසුන් අර විභාගයට හරියට මූණ දෙන්න. එතකොට ওই දරුවට ඔන්න අසනීප වෙන්නේ නැහැ. විභාගයට ලියන එක අමාරු වෙන්නේ අර තැති ගැම්ම, බය වෙන ගතිය මුකුත් නැහැ. සෙමක් හෙම්බ්‍රිස්සාවක්වත් එන්නේ නැහැ. අන්න අර දරුවා සම්පූර්ණ ඊට පස්සේ අර මැෂින් එක අලුත් කෙරුවා වගේ වෙනවා. එතකොට අන්න අර වැඩ ටික කරගන්න පුළුවන්. ඒක දෙමාපිය වශයෙන් අනිවාර්යෙන් කළ යුතුම දෙයක්. විභාගයට යන්න කලින් ඇස් වහ කටව ටික පුච්ච ගන්න. ඒක සතියකටවත් කලින් කරන්න ඕන දසුන්. මොකද ඒක විභාගයට දවසකටත් තියලා වල කරගන්න. නමුත් සතියකට විතර කලින් කරන එක බොහොම යහපත් වෙනවා. ඒ විභාග ලංගලා කෙරුවොත් ඒත් කමන්නේ. නමුත් සතියකට කලින් කරලා ඊට පස්සේ දවස්වල ඕනනම් කරගන්න. මොකද දරුවෙකුට මොන හරි දුර්වලතාවයක් තියෙනවා. සතියකට කලින් කෙරුවොත් මේ තියෙන දුර්වලතාවය නැගැල්ලා යනවා. හරි. ඇස් වහ කටව පුච්ච ගැනීම එකක්. තව මොනවද කරන්න ඕන? දසුන් කොහොමත් විභාග ලියන දරුවන්ට හොඳට ගණ දෙවියන්ට බාරහාර වෙලා පූජාවක් තියන්න ගණ දෙවියන්ට පුළුවන්. දැන් සමහරු ඉන්නවා දැන් මේ බෝධි පූජා දිගටම තියන. කොහොමත් දරුවන්ට දැන් බෝධි පූජා මේ දවස්වල තියෙනවාමයි. ඒක බොහොම භක්තියෙන් පේ වෙලා ගිහිල්ලා ඒ වැඩේ කරන්න ඕන. ඒක බෝධි පූජා කොහොමත් හැම ඉස්කෝලේකින්ම වගේ දරුවෝ අරන් ගිහිල්ලා තියෙනවා. ඒක බොහොම යහපත්. ඒත් එක්කම ගණ දෙවියන්ටත් පූජාවක් තියාගන්න පුළුවන් නම් සරස්වති මෑණියන්ට ගණ දෙවියන්ට පූජාවක් තියාගන්න පුළුවන් බොහොම යහපත්. ඒ පූජාව තියෙනකොට හැබැයි බදාදා දවස
දවසක තමයි තියන්න ඕන. බදාදා හෝ සෙනසුරාදා දවසක තිබ්බත් ගැටලුවක් නැහැ. තියෙනකොට ඔබ අතින් හදාගත්තු අග්ගලා, ඊතන, පළතුරු වර්ග 5ක්, කැවිලි වර්ග 5, සුදු හඳුන්, රත් හඳුන්, එතකොට දුම්මල, සාම්බ්‍රාණි, මල් මේ සියලු දේ අවශ්‍යයි. එතකොට මේකට ගන්න තව බඩු බාහිර ආදී යම් කිසි විදිහකින් තියෙන බල පූජාවක් තියෙනකොට සාමාන්‍ය දන්නවා මේ කර කපුරු, හඳුන් කූරු මේ සියලු දේ අවශ්‍යයි. සියලු දේත් එක්ක ගිහින් මේකට වැඩිපුර දැන් අපි පළතුරු වට්ටිය පූජා වට්ටියකට තියන්න ඕන බඩු බාහිර ආදී තියෙන ඒ සියල්ල තියන්න. ඒත් එක්කම වී ටිකුත් තියන්න. ඊට අමතරව ඊතන පුළුවන් නම් තියාගෙන එහෙම නැත්නම් අග්ගලා තියලා හඳුන් තෙලින් එහෙම නැත්නම් තැඹිලි තෙලින් පහනක් පත්තු කරලා පඳුරක් ගැට ගහලා ගණ දෙවියන්ට බදාද දවසකාරි සෙනසුරාදා දවසකාරි දරුවා වෙනුවෙන් ගිහින් පළතුරු වට්ටියක් පූජාවක් තියන්න. ඒක කරගත යුතුයි විභාගයට යන්න කලින්. ඒක කරගන්න ඕන. ඒක ගොඩාක් ලොකු පිහිටක් වෙනවා දරුවන්ට. එහෙම කරලා යන දරුවෙකුයි යම්කිසි විදිහකින් නොකර ඉන්න දරුවෙකුයි ගත්තාම විභාග ඉවරලා අහන්නකෝ දසුන් ඒක කියන්නේ නැතුව අහන්න කොහොමද කියලා. අරයා හරියට මුණ දෙනවා. ඒ කියන්නේ මොන හරි අසුරුතාවයක් වුණොත් ඒ වෙලාවේ යාට මඟ පෙන්වනවා. ඒ වෙන විදිහේ වැඩක් නෑ. නමුත් වැඩේ කරනවා. ඒක කරලා බලන්න කියන්න බොහොම යහපත් බොහොම බලගත් විදිහේ පූජාවක් කෙම් ක්‍රමයක් මේක. ඒ හින්දා බය නැතුව කරන්න. පූජාව තියෙනකොටම ඔබට එදාටම පඳුරක් අරන් ගිහින් ගැට ගහලා එතන බාරයක් වෙන්න පුළුවන්. එතකොට ඒ පූජාව තියෙන ගමම ඔබ දැන් මීට කලින් හටනක ඔබ බාරහාර වෙලා තියෙනවා. අපි මීට මාස 3කට විතර කලිනුත් මේක මතක් කරුවා බාරයක් ගැට ගහන්නේ කොහොමද? මං හිතන්නේ ඒ වෙනකොටත් ඔබ ගැට ගහන්න ඇති. අනිවාර්යයෙන්ම පූජාව තියෙනකොට හරි බාරයක් ගැට ගහන්න හොඳට කහ වතුරෙන් හොදාගෙන ගිහිල්ලා කාසියක් අරන් ගිහින් දෙකම හොඳට කහ වතුරෙන් අරන් ගිහින් පළතුරු වට්ටියත් එක්කම එතන පූජා කරලා එතනම බාරයක් ගැට ගහලා එන්න. ඒක බොහොම යහපත්. සාමාන්‍යයෙන් දැන් ඔය දෙවියන්ට පුදු පූජාවන් තියනවා වගේම තමයි බොහෝ දෙනෙක් උත්සාහ කරන බෝධි පූජාවන් තියන්න. ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයක් ගන්න කුමාරතුමාට. එතකොට බෝධි පූජාවන් තියනවා නම් ඉපැරණි ක්‍රමවේදයන් අනුව අධ්‍යාපනය හදාරන දරුවන් වෙනුවෙන් මෙන්න මේ ක්‍රමවේදයට බෝධි පූජා තියන්න කියලා තියනවාද පිළිවෙතක්? සෙනසුරාදා දවස්වලට එහෙම නැත්නම් බදාදා ඒක කුමන දවසක වුණත් කමක් නැහැ. සෙනසුරාදා දවසක එහෙම තියෙනවා මේ දරුවන්ට බොහොම යහපත්. ඒ හින්දා සෙනසුරාදා දවසක වගේ හවසක තියාගන්න පුළුවන් නම් 6ට 6:00 විතර වගේ ඒක බොහොම යහපත් වෙනවා. ඒක දිගටම කරගෙන යන්න විභාග ඉවරනකම්. ඒක එක දවසක් දෙක නෙමෙයි අපි බුදුන් වන්දනය හැමදාම කරන්න ඕනේ. ඊට පස්සේ තමයි අපි දෙවියන් වන්දලා ඒ කටයුතු කරන්නේ. ඒ නිසා පළවෙනි දේ බුදුන් වැදලා ඒ කරුණු හරියට කරලා ගත්තට පස්සේ දසුන් ඒ පිහිට ලැබුණත් දරුවන්ට මේක ගොඩාක් ලොකු සරණක් වෙනවා විභාග ලියන්න යනකොට. ඒ නිසා ඒක කරන්න ඒකට යන කාලය අපරාධේ පාඩම් කරන්න ඒ වෙලාවේ තියෙනවනේ. ඒ නෙමෙයි ඒ කාලය ඔබ වෙන් කරන්න ඊට වැඩි ලොකු ප්‍රයෝජනයක් දරුවෝ එකෙන් ගන්නවා. දසුන් සාමාන්‍ය බෝධි දවස් තෝරාගෙන හැමදාම සමහරුන්න බැරුවේ සමහරට අපි කියමු සතියට එකක් සතියට දෙකක් ඔය වගේ දිගටම කරගෙන යන්න ඕනේ. මං කියන්නේ විභාග ඉවරනකම්ම කරන්න කියලා මේක. දැන් බෝධි පූජා දින ඒක එක දවසට දෙකට සීමා කරන්නේ නැතුව ඒක දිගටම කරගෙන ඒ දිගටම කරගෙන යනකොට ඒක බොහොම යහපත්. දරුවෝ ඉක්මනට ඒකට හැඩගැහෙන. ඒ හින්දා දිගටම ඒක කරගෙන යන්න තව සති 3-4ක් නේ තියෙන්නේ. මේ සති 3-4ෙම දරුවෝ වෙනුවෙන් මේ දේ කරලා කැපකිරීමක් කරුවට කමක් නැහැ. ඔබ විභාගයට කලින් මෙන්න මෙතන ගිහලා දරුවෝ වෙනුවෙන් වැඳ පුදා ගන්න ආශිර්වාද ගන්න කියලා. යා යුතුයම තැන් තියනවාද? ආශිර්වාද අනුහස් පිරිච්ච තැන් තියනවාද දරුවන්ගේ කඩින් ජය ගන්න? දසුන් කොහොමත් ලංකාවේ ඒ පෞරාණික යම්කිසි පිරිසුදු සිද්ධ ස්ථාන තියෙනවා. ඒවා අනුහස් තියෙනවා. ගොඩක් දෙනෙක් සමහර කෙනෙක් මේ හිතා නැති එහෙම නැහැ කියලා. නමුත් ඒ වගේ ගිහින් යම්කිසි බාරහාර වෙලා බලන්න ඕනේ. එහෙම බාරහාර වෙලා බලලා පුහම තමයි තේරෙන්නේ මේ තැන් කොච්චර බලවත්ද කියලා. අපිට මේ තැන් වැඳ පුදා ගන්න, දැක බලා ගන්න, ඒ භූමිය වලට යන්න ලැබෙන එකත් පිනක්. සමහර තැන් වල රමා රටවල ඒවා නැහැ. මේ තරම් පෞරාණික සමහර අවස්ථාවල මේ තරම් පූජනීය තත්ත්වයටපත් තැන් නැහැ. නමුත් අපේ කට්ටියට මේ තරම් දේවල් තිබිලා සමහර අවස්ථාවලදී අපි අගයක් නැති තැන් තියෙනවා. ඒ නිසා මේ තැන් සමහර දැන් ඔය රුවන්වැලි මහා සෑය, ජයශ්‍රී මහා බෝධිය, එතකොට ලංකාරාමයේ, අබේගිරිය, එතකොට මෙතන අනුරාධපුරයේම තැන් කීපයක් තියෙනවා. සමහරු දැකපොත් නැති තියෙන. එතකොට මිහින්තලේ ගන්න, මිහින්තලේ කටු සෑය. එතකොට ගිහින් ඕන කෙනෙකුට බාරයක් වෙන්න කියන්න බාඩා ඉෂ්ට නොවන කෙනෙක් හිටියොත් ඒක පුදුමයක්. ඒවා බොහොම බලගත්තු තැන්. එතකොට මේවා ඒ තැන් වලට පය ගහලා නිකන් ප්‍රාර්ථනාවක් කරුවත් ඇති. ඒත් එක්කම දැන් අපි යනවා දල්දා මාලිගාවට යනවා. ඒ ගිහින් හරියට වැඳ පුදාගෙන හරියට දනිස් දෙක තියලා හොඳට වැඳලා පුදලා දෙයක් ඉල්ලන්න බාන්න නොලැබෙනවද කියලා බලන්න. ඒ ලැබෙනවා. කතරගමත් එහෙම තමයි. කතරගම ඉතින් ඔය මුන්නේසරම් වගේ ඔය තැන් වලට ගිහිල්ලා අපි හරියට ඒ දේවල් කරලා ඉල්ලන්න ඕන. එහෙම ඉල්ලුවොත් දැන් ජයශ්‍රී මහ බෝධියට එහෙම ගිහිල්ලා ඒ වැලි මළුවේ දනිස් දෙක තියලා ඉල්ලන්න කියන්න බාන්න මගේ දරුවා යහපත් කරලා සමත් කරලා මේ කඩේ මේ පාස් කරලා දෙන්න කියලා. එතන මොකද සියලු දේව දේවතාවුරුගේ ඔය රුවන්වැලි මහා සෑයට එහෙම සියලු දේව දේවතාවුරු පවා වන්දනාමාන කරගන්න එනවා. ඔය රුවන්වැලි මහා සෑයේ බටහිර දොරටුවෙන් නාගලෝකෙන් පවා
යම් කිසි විදිහේ දෙවිවරු වැඩලා ඒ අවශ්‍ය දේවල් කරගන්න. මොකද ඒවා සමහරු දැකලා තියෙන නෙමෙයි ඒවා සත්‍ය. එතකොට ඒවා දන්න කට්ටිය දන්නවා මේවා. ඒ දේවල් අපිට අපේ කට්ටියට කරගන්න බැරුණාට යම් කිසි විදිහකින් අනිත් කට්ටිය මේවා කරගන්නවා. දසුන්. එතකොට ඒ වගේ තැන් වලට ගිහින් දරුවා වෙනුවෙන් හොඳට බාරහාරයක් වෙලා පඳුරක් ගැට ගහලා හරියට මල් වට්ටියක් හරි එහෙම නැත්නම් පඳුරකුත් ඔබ ගෙදරින්ම හදාන ගින් හොඳට පේ වෙලා දවස් 3ක් විතර ගිහිල්ලා මේ වැඩේ කරගන්න අනිවාර්යයෙන්ම මේ පිහිට තියෙනවා. ඒ වගේ දේවල් කරනකොට බොහොම යහපත්ව අහිතකර සිතුවිල්ලක්වත් නැතුව ඉඳලා යන්න ඕන. එතකොට තමන් හොඳට පේ වෙලා හොඳට ඒ පේ වෙලා හරියටම ගිහින් වෙන බාරයක් අනිවාර්යයෙන්ම ඉෂ්ට වෙනවා. ඒක ඉෂ්ට වෙන්නේ නැත්තේ නෑ ඕන කෙනෙකුට කියන්න ඔය කියන පිළිවෙලකට ගිහින් බාරහාරයක් වෙන්න කියලා. එහෙම නැතුව නිකන් ඔය ගිහිල්ලා අරහෙ මෙහෙන් එහෙම ගැට ගහලා යවා කියලා එහෙම නෑ. මේ දෙවි දේවතාවරු එහෙම නැත්තම් යම් කිසි විදිහකින් බලවත් ස්ථාන වලට අපි යනකොට දැන් සමහර තැන් වලට අපි යනකොට මාසේ හමාරේ මාස 3 පේ වෙනවා. එතකොට දැන් මේ වගේ තැනකට යන්න අපි කියන්නේ දවස් 3ක් පේ වෙන්න බෑද කියන්නේ. දැන් සමහරු ඉන්නවා මම දැනුවත්වම ඉන්නවා බොහෝ පිරිස් සමහරු මාසයක් විතර පේ වෙලා ඉඳලා තමයි ජයශ්‍රී මහ බෝධියට රුවන්වැලි මහසෑයට එන්නේ. ඒ තැන් වලට ඇවිල්ලා ඒ අවශ්‍ය කාරණා ඉෂ්ට කරගන්න. මේක සමහරු මේක කරන්නේ නැතුව මම කියන්නේ අර අත්‍යවශ්‍ය කෙනා ඒ භක්තිය තියෙන කෙනා ඒ භක්තියෙන් ඒ කටයුත්ත කරගන්න. එහෙම කරගන්න කෙනාට ඒකේ ප්‍රතිඵලය වැඩි. ඒ නිසා ඔබේ දරුවට වෙනවා නම් ඔබේ දරුවා තමයි ඔබේ ජීවිතේ. ඒ හින්දා බය නැතුව යන්න කටුසායට යම් කිසි විදිහකින් යනවා නම් ගිහිල්ලා ඒ බාරහාර වෙන්න ඒ භූමියට අඩිය තියලා බලන්න ඔබට අඩිය තියෙනකොට දැනනවා. එතකොට ඒ අඩිය තියලා ওই බාරහාරයක් ගැට ගහලා බලන්න ඕක වෙන්නේ නැද්ද කියලා. ඒ තැන් වලට ගිහින් බාරහාරයක් වුණොත් දසුන් අනිවාර්යයෙන්ම ඉෂ්ට වෙනවා. ඒක ඉෂ්ට වෙන්නේ නැතුව තිබෙන්න මේක සම්පූර්ණ සත්‍යයක්. ඔබ බය නැතුව ගිහින් ඔබම ඔබගේ ජීවිතේ මේක කරලා බලන්න ඔබට ඉෂ්ට වෙනවද නැද්ද කියලා. ඒ තරම් අනුහස් පිරිච්ච තැන් ඒවා. ඒ තරම් දෙවියන්ගේ බැල්ම රැකවරණය ලැබිච්ච තැන් ඒවා. අන්න දසුන් ඒ වගේ දේවල් වෙන කිසි කෙනෙකුට වන්දනාමාන කරගන්න බෑ. එතකොට අපිට මේ වගේ සියලු පහසුකම් තියෙනවා. එතකොට ඒ තියාගෙනත් අපි ඒවා කරන්නේ නැත්නම් ඉතින් එතකොට අපි ඉතින් විනාශ කරනවා කියන එක අහන්න දෙයක් නෙමෙයි. අපිට තව කෙනෙක් හදන්න අවශ්‍යතාවයක් නැහැ. නමුත් ඔබ හැදුනා නම් යම් කිසි විදිහකින් අපි කියමුකෝ මොන හරි දුර්වල දේවල් යම් කිසි කෙනෙක්ගේ තියෙනවා දසුන් අපිට එයා හැදීමේ අවශ්‍යතාවයක් නැහැ. ඔබ ඇද්දිලා අපි කියන්නේ ඒ ධර්මානුකූලව ඔබ යහපත් තැනට ගිහින් ඒ යහපත් විදිහට බාරහාර වෙන්න. දැන් අපි කෙනෙකුට දානයක් දීලා අපරාධ මේක දුන්නේ කියලා හිතන්නේ නේද? දන් දුන්නා නම් දුන්නා ඉවරයි. ඒක ගත්තේ කවුද? ඒක අරන් ගිහින් මොනවාද කෙරුවේ? කෑවද? එහෙම නැත්නම් විසික්කද? එහෙම නැත්නම් වික්කද? ඒක ඉතින් අපිට වැඩන්නේ අපි ඒක බොහොම සද්දාවෙන් දුන්නා දුන්නු ගමන් ඇතෑරියා. එයා ගිහින් කෑවත් එකයි නෑවත් එකයි දුන්නත් එකයි. එතනයි පින තියෙන්නේ. එතකොට අපි යම් කිසි විදිහකින් තැනකට ගිහින් විශේෂයෙන් අපි අපේ ප්‍රධාන ආගමික සිද්ධාස්ථානයකට ගිහින් අපි බඳ පුදා ගන්නකොට ඒක අපි භක්තියෙන් කරන්න ඕනේ. ඒක වෙන කෙනෙක් එතන වැරද්දක් කරුවා කියලා අපිට ඒක වැඩක් නෑ. මේ සසර ගමන කෙටි කරගන්න යනකොට ඒ තම තමන් ගැන හිතලා වැඩ කරන්න ඕනේ ඉස්සල්ලාම. යම් කිසි විදිහකින් බාරහාරයක් වෙන්න ගියත් මම කියන්නේ එහා ගෙදර බාරකට ගහන කෙනා විදිහට නෙමෙයි ඔයාකට ගහන්න ඕනේ. ඒක සමහරු මේක බලබලත් ගැට ගන්නවනේ. එතකොට ඔබ යනවා නම් හොඳට පේ වෙලා ගිහිල්ලා ඒ කටයුත්ත හරි ලස්සනට කරගන්න. ඒ කරගත්තට පස්සේ ඔබට ඒක බලය තියනවද නැද්ද කියලා බලන්න. ඒව බලලා තීරණය කරන්න මේ භූමිය වල අණුවක් තියනවද නැද්ද කියලා. එතකොට තේරෙනවා. දැන් සාමාන්‍යයෙන් අපල තත්ත්වයන් තියෙනවා නම් දරුවන්ට කේන්ද්‍රය බලපුවම කියනවා නම් දෙමව්පියෝ මොනවද කරන්නේ? මම කිව්වේ ඒකයි මුලින්ම දසුන් තමන්ගේ දරුවාගේ කේන්දරේ බලලා මේ දරුවා යන්නේ කුමන දශා කාලෙද අධ්‍යාපනයේ බොහොම යහපත් කාලයක එහෙම නැත්නම් අධ්‍යාපනයේ ටිකක් දුර්වල කාලයකද යන්නේ කියලා බලන්න ඕනේ. ඒ බලලා ඉවර වෙලා තමයි ඒකට පිළියම යොදන්න ඕනේ. සාමාන්‍ය දුර්වල කාලවල ඉන්න කෙනෙකුට නම් මම ওই ජයපිරිත නිතරම කියලා දෙන අම්මලා තාත්තලා සමහරු ඉන්නවා ගෙදර පිරිත් කියනවා නිතර. එයාලා පිරිත් කියනවා හවසට බුදුන් වඳින ගොඩක් දෙනෙක් ඉන්නවා. දැන් නම් ගොඩාක් දෙනෙක් ඉන්නවා. ඒ කට්ටියට මම කියලා තියෙන හොඳට පිරිසුදු තැඹිලි තෙල් එහෙම නැත්නම් හඳුන් තෙල් එකක් තියාගෙන ඉඳලා හොඳට පිරිත් කරලා නූල් තුම් පොට පස් පොට නැත්නම් හත් පොත වගේ තියාගන්න තියලා ජීවම් කරන්න ජීවම් කරලා ඉවරලා මේක සාමාන්‍ය දවසකට 108ක් ඒ වගේ දවස් 3-4ක් ජීවම් කර ගමන් දරුවා ගොළුවේ ටිකක් ගාන්න ඉස්කෝලේ යනකොට ඒ වැඩ කටයුතු කරනකොට අනිවාර්යයෙන්ම උදේට ගෑවනම් ඇති. මහලු කුඩක් නෙමෙයි ටිකක් ගාන්න. ඒ පිහිටෙන් දසුන් අර වගේ තියෙන අපොළු පද්දව තියෙනවා නම් දුර වෙලා යනවා. එතකොට දරුවා විභාග යනකොට ඔබ 1000කට වතර මේක ජීවම් වෙලා දැන් මේක පටන් ගත්තොත් එහෙම ඒකෙන් ටිකක් දාලා ඉවරලා ජයපිරිත කියන ගමන් ඔබ දැන් කොහොමද ජයපිරිත අපි දවසකට සමහරුන්ට නම් ඉතින් 108ක් කියා ගන්න බැරි වෙනවා. ජයමුනින් දස ගාතාවත් නිතර කියන්න ඒක මහා ලොකු දිග ගාතාවක් නෙමෙයි. නිතර කියලා ඉවරලා මේක හොඳට බල ගන්නවගෙන දරුවා විභාගයට පිටත් වෙන්න කලින් අනිවාර්යයෙන් මෙහිසේ තෙල් ටිකක් ගාලා ඉවරලා නල්ලේ තෙල් ටිකක් ගාලා ඉවරලා හොඳට දකුණු අතේ ගැට ගහන්න සුදු නූල් හත් පොටට ජීවම් කරලා ගැට ගහලා ඉවරලා දරුවා යවන්න අනිවාර්යයෙන් දරුවා ජයග්‍රහණයක් අරගෙන තමයි එන්නේ. ඔබ මේවා කරලා බලන්න. ප්‍රතිඵලයේ සහතිකයි. සහ දරුවා අනිවාර්යයෙන්ම ජයග්‍රහණය ස්ථිර කරගන්නවා.